අයිබෝන් අස්සලාමු අලයිකුම් ශ්‍රී ලංකා වෙල්කම් ටු වන්නස් නීතිය අපි ඔක්කොම ඉන්නේ නීතියට උඩින් ආයේ මේ මොකද බුදුහාරොත් කියලා තියෙනවානේ රාජානන් අනුවත් යුතුන් කියලා රටක පවත්නා නීතියට අපි ගරු කරන්න ඕන ඒකට අවනත වෙන්න ඕන මේ ඥානසාර මේ දවස් දෙකට කලින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ගිහිල්ලා ආවලු නේද? මොකද්ද දන්නේ නැහනේ කේස් එක. බලමුද මේ වීඩියෝ එකේ? එහෙනම් සම්පූර්ණයෙන් බලන්න උපරිම ෂෙයා කරන්න. நண்பர்களே ஞானசார 2 தினங்களுக்கு முன்பாக கொழும்பு மகேஸ்திராத் நீதிபதி இடத்தில் வந்து ஒரு வழக்கு விசாரணையில் கலந்து கொண்டார். அது என்ன என்பதை உங்களுக்கு இந்த வீடியோவில் முழுமையான விவரத்தை பார்த்துக் கொள்ளலாம். அதே நேரம் நீதிக்கு கட்டுப்படாமல் அடாவடித்தனமாக அதை அவமரியாதையாக நடத்தும் இந்த ஞானசார பற்றி இந்த காணொலியை முடிஞ்ச அளவு ஷேர் பண்ணுங்க. வாங்க வீடியோக்குள்ள போகலாம். ලංකාවේ නීතියට උඩින් කටයුතු කරන අපේ ඥානසාර හිමි ගැන තමයි අපි සමහර දේවල් පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. එතුමාගේ ප්‍රකාශය මුළු රටම බැලුවා. ඔක්කොටම කටපාඩම් වෙලා ඇති. මුලින්ම ඇවිල්ලා පල්ලේගම හේමාරත්න තේරෝගේ ඒ දූෂණය පිළිබඳව මේ ඌව පොඩි සුළු වැරදි කවුද වැරදි කරුවේ නැත්තේ ඌව සාමාන්‍ය දේවල් කියලා ඌව ඒ වැරදි කරුවාව ආරක්ෂා කරන්න හැදුවා. මේ පොඩි සංසිද්ධිය වල අනේ කවුරුවක් කලබල වෙන්න ඕන නෑ මහත්තුරු නෝනලා ඒක අපි බලා ගන්න ඊට පස්සේ මුළු රටම ඒකට ඇරහිව කතා කරන්න ගිහින් හිමීට කොන්සෙප්ට් එක මාරු කරලා නීතිය ඔක්කොටම පොදුයි අපි නීතියට ගරු කරන්න ඕනේ කියලා මිනිසුන්ව ආයෙත් මෝඩියෝ කියලා හිතාගෙන හොඳ ළමයා වෙන්න හැදුවා. නමුත් එතුමාගේ කට වචනෙන්ම අපි නීතියට උඩින් ඉන්නේ කියලා එතුමා ගැන එයා කිව්වා. නීතිය අපි ඔක්කොම ඉන්නේ නීතියට උඩින් ආයේ මේ මොකද බුදුහාරොත් කියලා තියෙනවානේ රාජානන් අනුවත් යුතුන් කියලා රටක පවත්නා නීතියට අපි ගරු කරන්න ඕන ඒකට අවනත වෙන්න ඕන ඒ නීතියක් නැතුව යමක් මේ කියන්නේ සමාජයක් පවතින්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ නීතියට අවමන් කරන්න දෙන්න බෑ. ඒක නිසා ඒක නීතිය කාටත් පොදුයි. ඒක ඒද බීද සීද අදාළ නැහැ. ප්‍රොටෝකෝල් එක මොකද්ද කියලා අදාළ නැහැ. ඔක්කොම ඉන්නේ නීතියට උඩින්. ආයේ මේ ඔව් ඒක ඇත්ත. ඔබතුමා හැමදාම නීතියට උඩින් තමයි කටයුතු කළේ. ඒක තමයි ඔයාගේ චරිතය. අපි දන්නවා ලංකාවේ හැමෝම නීතිය පිළිපදිද්දී ඔබතුමාට විතරක් විශේෂ නීතියක්. ඒ කොහොමද? මොකද මං කියන්නේ දැන් දවස් දෙකකට කලින් ඔබතුමාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන්න ගත්තා. ඒ මොකටද? 2014 වර්ෂයේ ඔබතුමා කරපු සමහර ප්‍රකාශ සමහර වීඩියෝ පටිය ගැන විමර්ශනය කිරීමටයි. එතකොට ඒ නඩුව අවුරුදු 12ක් පහුවෙලත් තාම ඔබතුමාව වැරදිකරුවක් බවට තමයි ඒගොල්ලෝ පෙන්눔 කරලා දෙන්නේ. ඒකට දඬුවමුත් නියෝග කරලා තියෙනවා. නමුත් ඒකට ඔබතුමා ඒ වැරද්ද පිළිගන්නේ නැතුව ඇපිල් උඩින් ඇපිල් අරගෙන ලක්ෂ ගණන් සල්ලි වේදම් කරලා එප ගෙවලා එළියට එවිල්ලා අපි ඔක්කොමලා නීතියට උඩින් කියලා ප්‍රකාශ දෙනවා. අපි හැමෝම දන්නවා යාළුවනි ඥානසාර හිමි මෙයාගේ නීතිඥ මහත්වරයා විසින් ඉල්ලීම කරලා තියෙනවා මේක කෙටියෙන් ඉවර කරගන්න පුළුවන් අපි ඕනෑම සාකච්ඡාවට ලෑස්ති කියලා ඒ නඩුව විභාග කළ නීතිඥවරයාට ඉල්ලුම් කරලා තියෙනවා. නමුත් එතුමා කිව්වේ ඔයාට ඕනෑම වෙලාවක මේ කේස් එක ඉවරයක් කරලා ඒකට දඬුවම අරගෙන මේක ඉවර කරගන්න පුළුවන්. ඔයා කරපු වැරද්ද පිළිගන්න ඕනේ. දැන් මේ වගේ වැරදි එකක් දෙකක් නෙමෙයි. මෙයාට බරපතල වැරදිකරුවෙක් ලෙස 3 වතාවක් මෙයාට සිර දඬුවම් නියම කරලා තිබ්බා. මතකද? 2018 දී අධිකරණයේ අපහාස කිරීම වරදට අවුරුදු 19ක් නියම කළා. නමුත් ඒක අවුරුදු 6ට අඩු කරලා මෙයාට ස්පෙෂල් ඩිස්කවුන්ට් දීලා තමයි ඒ දඬුවම නියම කළේ. නමුත් මෙයා මෛත්‍රීගේ ලබ්බෙන් තමයි ඕකෙන් බේරිලා නීතියේ තියෙන හිල් ඇස්සේ රිංගලා මෛත්‍රීගේ ලබ්බ අල්ලලා එළියට ආවේ. මම මේ මෛත්‍රීගේ ලබ්බ කිව්වට කවුරුත් වරදව තේරුම් ගන්න එපා. මොකද මෙයා අල්ලා දෙයියට විවෘතව ලබ්බ කියන වචනේ භාවිත කරලා කිව්වනේ ඒක සාධාරණ දෙයක්. මොන ලබ්බක්ද මේ කියලා කිව්වනේ ඒ අර්ථයෙන් තමයි මාත් කියන්නේ. මොකද මෙයා මොන ලබ්බක් අල්ලලා හරි අවුරුද්දකින් එළියට ආවා. එතකොට මෙයා නීතියට උඩින් දෙන්නේ යටින් දෙන්නේ. කල්පනා කරලා බලන්නකෝ. අවුරුදු 6ක් නියම කළ ඒ දඬුවමට අවුරුද්දකින් එළියට පැන්නා. හරි? ඒ කියන්නේ හයිකෝට් එකේ අපීල් කරලා නීතියේ තියෙන හිලකින් එළියට ඇවිල්ලා එප ගෙවාගෙන ඉන්නවා තාම.
ලක්ෂ ගණන් සල්ලි වේදම් කරලා අප ගෙවාගෙන ඉන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි 2024 ඉස්ලාම් ආගම අපහාස කළ වරදට 2024 ආයේ මෙයාට අවුරුදු 4ක සිර දඬුවමක් නියම වෙනවා. ඒකට පොර මොකද කළේ? ඒකටත් එයා 2025 දී අප පිටින් අපීල් කරලා එළියට ආවා. ඊට පස්සෙත් මෙයා නිකන් හිටියේ නෑනේ. මගුල් වලට නැවල්ලි බම් මේ ගැටුමක් නවත්තන්න ගිය මිනිස්සයා. පුදුම එකක් නේ. වෙන්නේ ලේව කිරීමක් නවත්තන්න ගිය මිනිස්සයා ඇතුළේ. Prisons Commissioner ඉතින් 2025ත් ආයේ තවත් චෝදනාවක්, තවත් නඩුවක් ඉස්ලාම් ආගම අපහාස කිරීමේ වරදට. මොකද ඔය ටීවී නාලිකාවල එහෙ මෙහෙ අලුත්ගම, බේරුවල, කුරුණෑගල සිද්ධීන් හැම දෙයකටම කට දාලා මෙයත් එව්වට පිටිපස්සේ ඉන්නවා කියලා මිනිස්සු දන්නවා. ඉතින් මෙයාගේ සමහර දේවල් නිසා කොච්චර ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණාද? විශේෂයෙන්ම මාවනැල්ල, කුරුණෑගල, අම්පාර වැනි ප්‍රදේශයේ අලුත්ගම දර්ගා නගරයේ අබසරණ කියලා පවුල් කොච්චරක් අනාථ වුණාද? දහස් ගණන් පවුල් පාරට වැටුණා. ඒ අහිංසක මිනිසුන්ගේ නිවාස්, ව්‍යාපාර ස්ථාන ඔක්කොම පුච්චලා ඒ අදාළ සිද්ධීන් වලත් එක්කෙනෙක් දෙන්නෙක් කියලා කී දෙනෙක් මැරුණාද මේ රටේ? එතකොට මේ ඔක්කොටම ඔබතුමා විසින් ඔබ වගේ අය පතුරවපු ඒ ජාතිවාදය, වර්ගවාදය, ක්‍රෝධය ඒක තමයි හේතු උනේ. ඒ නිසාම තමයි නීතිය ඔබට ඇරහිව කටයුතු කළේ. ඒ නඩු විභාග කරලා ඒ සිද්ධීන් එක්ක ඔබතුමා පිටිපස්සේ ඉන්නවා කියලා සාක්ෂි පිට එව්ව තහවුරු වෙලා දඬුවම් දීලා නීතියට උඩින් ඔබතුමා අද එළියට ඇවිල්ලා නීතිය ගැනත් සාමය ගැනත් ඔබතුමන්ලාගේ බුද්ධ ශාසනය රැකීම ගැනත් ඔබ අද ප්‍රකාශනිකුත් කරනවා. මේ ගැන බලනකොට තමයි මට ලොකු හිනාවක්. එතකොට රටේ ජනතාවට මේක පැහැදිලි කරන්න එක ඉතාම වැදගත්. ඥානසාර හිමි මුලින්ම ඔබතුමා නීතියට ගරු කරන්න දැනගන්න. බලන්න අලුත්ගමේදී ඔබතුමා කියනවා මේ රටේ තියෙන්නේ සිංහල පොලිස්, මේ රටේ තියෙන්නේ සිංහල හමුදාව කියලා කියනවා. කොච්චර බරපතල වචනවලද? වගේම ඔයාගෙන්ම කටහඬෙන්ම බීලා වාහනේ එලවපු ඒ වරද්දට ඇල්ලුවට රුපියල් 10,000 කඩයනෝන් කියලා කුණු හරපෙන් බැනපු ඒවත් රටේ මිනිස්සු බල්ලා ඉවරයි. තාම තියෙන්නේ සිංහල හමුදාවක්. අදින් පස්සේ එක මරක් කලේ කරි වෙනත් මොන පරේ කරි අල් පරයෝ 100,000ට නෙමෙයි ප්‍රේසිලි පුතාලා නීතිය කතා කරන්නේ නෝ. මුස්ලිම් අයටත් දමිලායට පරයෝ, මරක්කලයෝ කියලා අත්දික් කරලා කුණු හරපෙන් බැනලා කොච්චර සිද්ධීන්ද? එයි මේ වගේ ක්‍රියා කරන්නේ? මේකද නීතිය? මේ ශ්‍රී ලංකා බෞද්ධයන්ගෙන්ම පිරිච්ච රටක්. ඒකට අපි ආඩම්බර වෙනවා. මමත් මුස්ලිම් වරයෙක් විදියට මුස්ලිම්, සිංහල, දමිල, ක්‍රිස්තියානු හැමෝටම පොදු රටක්. අපිට තියෙන්නේ එකම රට, එකම නීතිය. අපිට මේ රටේ ශරියා නීතිය ඕනේ නැහැ. අපිට ඕනේ සරියාන නීති. ඒ කියන්නේ හරි නීතිය තමයි අපිත් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ බෞද්ධයන්ට එක නීතියක්, දමිල ක්‍රිස්තියන් නැත්නම් මුස්ලිම් වරුන්ට එක නීතියක් එහෙම අවශ්‍ය නැහැ. හැමෝටම පොදු නීතිය තියෙනවා. වැරද්දක් කළා නම් ඒ නීතියට බාරව කටයුතු කරන්න ඕනේ. ඔබතුමා වගේ නීතියට උඩින් ගිහිල්ලා ඇපදීලා සල්ලි විසි කරලා ඒ නීතිය අපහාස කරලා තවත් වැරදි රාශියක් කරලා එතකොට ඔබතුමාට මේ පුංචි ළමුන්, කුඩා ළමුන්, ස්ත්‍රීන් දූෂණය කරනකොට ඇව්ව සුළු වැරදි විදියට තමයි පේන්නේ. මොකද ඔබතුමා කරේ ඊටත් වඩා හපන් වැරද්දක්නේ. වැරද්දක් නෙමෙයි, වැරදීන්. මත්පැන් අරගෙන රිය පැදීම, පොලිසියේ අයට කුණු හරපෙන් බැනීම, සාමාන්‍ය මිනිසුන්ට කුණු හරපෙන් බැනලා අපේ ඉස්ලාම් දහමට අපහාස කරලා කියලා නඩු කොච්චරක්ද? ඒ අහෝසි වෙච්ච නඩු ගොඩක් තියෙනවා. ඒ කියන්නේ නීතියට උඩින් ගිහිල්ලා. නීතියට උඩින් යන එක්කෙනෙක් නෙමෙයි. ඒ හින්දා මෙයාට ඒව කරගන්න පුළුවන් වෙනවා මේ රටේ. මගේ මව් භාෂාව සිංහල නෙමෙයි, දෙමළ. හැමුණාට මමත් මේ කුරුණෑගල ප්‍රදේශයෙන් ආපු එක්කෙනෙක්. ඒ නිසා මගේ සිංහලෙන් පොඩි වැරදීම් සිදු වෙන්න පුළුවන් යාළුවනි. සමාවන්නේ ඒකට. මොකද එච්චරම ගොඩාක් දුරට සරලව මට කතා කරන්න පුළුවන්. සමහර වචන
මෙහෙ දන්නේද ප්‍රොනවුන්සේෂන් වල ඒ වගේ මම කියන හැටි ඒකේ පොඩ්ඩක් ඔබතුමන්ලට මේ තේරුම් ගන්න අමාරුයි නම් සමා වෙන්න. ඉතින් ඥානසාරට තේරෙන්නේ ඥානසාරට තේරෙන්න ඕනේ මේ රටේ ජනතාව එයාට පිටිපස්සේ ඉන්න ඒ ගෝල සෙබළුන් ඒගොල්ලන් තේරුම් ගන්න ඕනේ. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ කියන ඒ පදනමේ අපි ගමන් කළ යුතුයි. වැරද්දක් කරුවා නම් එයා මෞලවීද ගුරුකල්ද එයා ෆාදර්ද නැත්තම් චීවරධාරියාද කියලා බලන්නේ නැතුව එයා හිමි කෙනෙක්ද කියලා බලන්නේ නැතුව අපි වැරද්දට නීතියෙන් දෙන දඬුවම ඒගොල්ලෝ පිළිපදිනවද කියලා බලමු. එයා ඒ නීතියට ගරු කරන්නේ නැතුව නීතියට උඩින් මේ ඥානසාර වගේ යන්න ගියා නම් අපි ඔක්කොමලා එයාට එරෙහිවමු. දැන් මෞලවි කෙනෙක් දූෂණය කරා කියලා කිව්වා. එතකොට මෞලවි නෑ කියනවා. ඒක අපිට අදාළ නෑ. ඒ කවුරු වුණත් එයාට ඒ නියම වූ දණ්ඩනය එයාට නියම වූ ඒ දඬුවම ඒක ලැබුණා නම් එතනින් එහාට අපිට කතා කරන්න අයිතියක් නැහැ. ඒ කියන්නේ අපි ඒ වැරද්ද වැහුවෙත් නැහැ. කවුරුත් ඒ වෙනුවෙන් පෙනී සිටියෙත් නැහැ. ඒ නිසා අපේ සමාජයේ වැරද්දක් වෙනවා නම් අපි මුලින් ඒ වැරද්ද පිළි අරන් සමාජයක් ලෙස රටක් ලෙස අපි ඒ වැරදි කරුවට එරෙහි වෙමු. එච්චරයි මම කියන්නේ. ඥානසාර ඔබතුමා කොච්චර රංගපාලා නීතිය කාටත් පොදුයි නීතියට ගරු කරන්න ඕනේ. ඔයා ඒ තනතුරෙන් ඉල්ලාස් වෙන්න කියලා පල්ලේගම හේමාරතන හිමිට කියන්නට කලින් ඔබතුමාගේ තියෙන නඩු රාශියන්ට ඔබ නීතියට තාමත් ගරු කරලා නැහැ. තාමත් යට වෙලා නැහැ. ඒ නිසා ඔබතුමා බොදුබල සේනා කියන ඒ සංවිධානයම අයින් කරගෙන නැත්තම් ඔයා අයින් වෙලා මේ රටේ මිනිස්සුන්ට සාමකාමීව ජීවත් වෙන්න ඉඩ දෙන්න. මොකද ඔබතුමාගේ ඒ හැසිරීම කතාව මේ රටේ අනාගතයට භයානකයි. ඒ නිසා හිර ගෙදර ඔබට සුදුසුම තැනක්. ඒ කියන්නේ ඔබ මෙතෙක්කල් කරපු ප්‍රකාශවලට හිර ගෙදර තමයි ඔබතුමාට නියම අත්දැකීම් ලබා ගන්න උපරිම සුපිරිම ප්ලේස් එක. ඒක ඔයාම කිව්වනේ. ඒ නිසා ඉතින් නිතරම අපි යනවා කොච්චර අත්දැකීම්ද මේකේ සමාජය. ඔව් අපිට අත්දැකීම් ඔයා වගේ ඉන්න හොඳ නෑ කියන අත්දැකීම අපේ සමාජයේ අරගන්න ඔබතුමා නීතියට ගරු කරලා හිරගේ දඬුවම් නියම කළා නම් ඒ දඬුවම පිළි අරන් නීතියට ගරු කරන්න ඉගෙන ගන්න. එච්චරයි කියන්න තියෙන්නේ යාළුවනි. ආයෙත් තව වීඩියෝ එකක හමු වෙමු. ඔබ සැමටම ජය වේවා. යුක්තියට ජය වේවා. එහෙනම් උපරිමයෙන් මේක ෂෙයා කරන්න, ඥානසාර වෙතට ගෙනියන්න. තවත් වීඩියෝ එකක හමු වෙමු. මම නස්රනි සම්දේන් එක්සත් රාජධානියේ ලෙස්ටර් නගරයේ සිට ඔබ සැමට ආයුබෝවන්. අස්සලාමු අලයිකුම්.